හොඳයි. සාදු කියන්න හැම කෙනෙක්ම තවත් සැරයක් සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති. අබරාදුව පුලිනතලාරාම මහා විහාරාධිපති අබරාදුව විද්‍යාරත්න පිරිවෙනේ ගරු පරිවේනාධිපති පරම පූජනීය අති ගෞරවනීය අපේ ලේලොල බද්දී අපේ පඬිත හම්තුරන් වහන්සේ ඒ වගේම අපේ හබරාදු විද්‍යාරත්න පිරිවෙනේ ආචාර්ය අප කල්යාණ මිත්‍රත්වයෙන් නිසුරු නිසුරු කරන බුම සහෝදරත්වයෙන් අපේ රාජකීය පඬිත මාපලගම ගුණසිරි අපේ පඬිත හම්තුරු ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. කාරුණික පින්වත්නි, අද මේ උතුම් වූ පොන් පොහොය දවසේ උදෑසනම පෙහෙවස් සමාදන් වෙලා මේ දක්වා දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් මේ නිරත වෙන ගමන් මේ අවස්ථාවේ සෝදානම් වෙන්නේ මේ සිදු කරනු ලබන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වත්නි, සීල් සමාදන් වුණු උපාසකයන් විදිහට ඔය ඇත්ත දන්නවා සීලය කියන්නේ කයෙහි වචනේ තියෙන සංවරභාවයට නේද? ඉතින් මේ සීල් සමාදන් වෙලා ඉන්න ඔය ඇත්තෝ විශේෂයෙන් කය වචනය දෙක සංවර කරගෙන අද දවස පුරාවට මේ ගත කරන ප්‍රතිපත්තිමය ජීවිතය ඇතුලේ දැන් මේ අද දවසේ සඳහා යාමේ සිදු කරන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හැමදෙනාටම මුලින් මතක් කරනවා මේ ධර්මදේශනාව හොඳින් ශ්‍රවණය කරන්න. පින්නතුනි, ඔය ඇත්තෝ මේ අද පුරන්නේ මොන පාරමිතාවද? සීල පාරමිතාවනේ. අපිට ගෞතම බුදුහාමුදුරුවෝ ළඟ අපේ බුදුහාමුදුරන්ගේ පාමුල නිවන් අවබෝධ කරගන්න තරම් අපි පුරපු පාරමී ඇති වෙලාද? නෑ, මදි වෙලා නේද? ගෞතම බුදුසසුන තුල ගෞතම බුදුහාමුදුරුවෝ ළඟ පාදමූලයේ අපිට නිවන් අවබෝධ කරගන්න තරම් අපිට පින මදි වෙලා නේද? ඒකනේ අපි මේ සසරේ තවමත් ඇවිදින්නේ. ඒකයි අපි මේ සසරේ තවමත් ඇවිදින්නේ. ඉතින් පින්වත්නි, අපි ප්‍රාර්ථනා කරනවා මෙතේ බුදුන් ළඟ කියලා හරිනේ. ඒ කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟ හරි අපිට නිවන් ලබන්න පින් ලැබෙන්න කියලානේ. පින්නතුනි, අපි පාරමිතා පුරන්න ඕනේ වෙනුවෙන්. අපි පෙරුම්දන් පුරන්න ඕන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ළඟවත් මොනවා වෙන්න කියලාද? නිවෙන්න, සැනසෙන්න අපිට ලැබෙන්න කියලානේ.
අපිට අපේ බුදුහාමුදුරුවෝ ළඟේ නිවීම සැනසීම අපිට උදා නොවුනේ අපිට ඒ පුරපු පාරමිතා මදි නිසා. ඉතින් ඔය ඇත්තෝ මේ භවය තුල මේ ලැබිච්ච මනුස්ස භවය තුල අවබෝධ කරගන්නට ඕන මොනවාද? ඒ පාරමිතා පුරන්නට. පාරමිතා පුරන්නට. අපිට පින්නතුනි මේ සංසාරේ බොහෝ කරපු මහා ලොකු පිනකට මනුස්ස භවයක් ලැබිලා තියෙනවානේ. ඒ ලැබිච්ච මනුස්ස භවය තුල අපි නිවනට අවශ්‍ය දේ අපි එකතු කරගන්නට ඕන. මොකද මරුණයින් පස්සේ අපි ළඟ කවුරුවත් නැහැ පින්නතුනි. මේ ජීවත් වෙලා ඉන්නකොට අපි කොච්චර කවුරු කොහොම හිටියත් මරුණයින් පස්සේ කවුරුවත් ඉන්නවද? නෑ. කර කියාගත්තු දේවල් ටික විතරයි අපිට සසර ගමනට එකතු වෙන්නේ. ඒ නිසා අපේනොතන මේ සංසාර ගමන අපි යන්න ඕන තනියම නේද? සංසාර ගමන අපිට තනියම යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා නිවනට අවශ්‍ය වෙන දේවල් ටික අපි රැස් කරගන්නට ඕන. ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදය ඇතුළත අපි සත්පුරුෂ ගුණගරුක ජීවිතයක් අපි ගත කරන්නට ඕන. ඉතින් පින්නතුනි ඒ සත්පුරුෂ ජීවිතයක් ගත කරන්න අපිට ගොඩක් වැදගත් වෙනවා සත්පුරුෂ ඇසුර. අපිට සත්පුරුෂ ජීවිතයක් ගුණගරුක ජීවිතයක් ගත කරන්න අපිට වැදගත් වෙන දෙයක් තමයි මොකද්ද? සත්පුරුෂෝ ඇසුරු කරන්න ලැබෙන එක. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කරනවා මංගල කාරණා කීයක්ද පින්වත්නි? මහා මංගල සූත්‍රයේදී මංගල කාරණා කීයක් අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවද? 38ක් දේශනා කරනවානේ. මේ ලෝකේ තියෙන උතුම්ම මංගල කාරණා 38ක්. තව එකක් හරි තිබ්බනම් කීවෙනි එක විදිහට ඒක එකතු කරනවද? 39 කියලා ඒකත් එකතු කරනවානේ. ඒතර මේ ලෝකේ තියෙන උතුම්ම මංගල කාරණා 38ක් බුදුහාරෝ දේශනා කරලා තියෙනවා. ලස්සනට පෙළ ගස්සලා තියෙනවා මේ මංගල කාරණා. ඒ මංගල කාරණා අතර මුලින්ම කතා කරන මංගල කාරණා සහිත ගාථාව තමයි අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම. අසේවනාච බාලානං මොකද්ද පින්නතුනි කියන්නේ? අසේවනාච අසත් ශ්‍රේවණය කරන්න එපා, ඇසුරු කරන්න එපා. කාවද? බාලයෝ. බාලයෝ කියන්නේ වයසින් බාලයේද? වයසින් බාලය නෙවෙයි. ගුණ ධර්මාතින් ආකල්පතින් අසත්පුරුෂෝ ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතානංච සේවනා කියන්නේ ප්‍රඥාවන්තයන් ආශ්‍රය කරන්න. සත්පුරුෂෝ ඇසුරු කරන්න. පූජාච පූජනීයානං පිදිය යුත්තන් පුදන්න. මේ මංගල කාරණා බුදුහාඳුරේ මංගල කාරණා 34 බොහොම ලස්සනට පෙළගස්සලා තියෙනවා. ඒ පෙළගස්සපු මංගල කාරණා 38 ඇතුලේ ඉස්සල්ලාම කියන්නේ මොකද්ද? අසත්පුරුෂෝ ඇසුරු කරන්න එපා කියලා. පින්නතුනේ අසත්පුරුෂෝ ඇසුරු කිරීමම අපේ ජීවිතේ කොහෙට යනවද? දුගතිය කරා යනවා. අසත්පුරුෂ ඇසුරම කොහෙට යනවද? අපිව දුගතියට අරගෙන යනවා. දැන් හොඳ අඹ මල්ලක් ඇතුලේ එක කුණු අඹ ගෙඩියක් තිබුණොත් මොකද වෙන්නේ? මුළු අඹ මල්ලම විනාශ වෙනවා නේද? ඉතින් පින්නතුනි අසත්පුරුෂය ඇසුරු කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ. බුදුහාරෝ දේශනා කරනවානේ ඒක චරියන් දල්ලං කෛරා නත්ති බාලේ සහායකා. තනියෙන් ජීවත් වෙන එක හොඳයිලු. ඇයි බාලයෙකුගෙන් හොඳ සහායක් අපිට ලැබෙන්නේ නැති නිසා. කල්යාණ මිත්‍රයෝ යහපත් ඇසුරකින් අපි ජීවත් වෙන්නට ඕන. සත්පුරුෂයෝ අඳුරගෙන ජීවත් වෙනකොට පින්නතුනි අපි අසත්පුරුෂයෝ දුරින් දුරු කරන්න ඕන. දුරින් දුරු කරන්න ඕනේ කියන්නේ මොකද්ද? ඇසුරු කිරීමෙන් වළකින්න. වෛර කරන්න නෙවෙයි. අපි අසත්පුරුෂයෝ බැහැර කරන්න ඕන වෛරීසහගත චේතනාවෙන්ද? නෑ.
අපි පින්වත්නි අසත්පුරුෂෝ දුරු කරන්න ඕන වෛරයෙන් නෙවෙයි, තරහෙන් නෙවෙයි, ක්‍රෝධයෙන් නෙවෙයි. අපි මෛත්‍රී සහගතව කරුණාවෙන් අසත්පුරුෂෝ දුරු කරන්න ඕන. ඇයි තරහක් ආවේගයක් ඇති කරගන්න හොඳ නැහැ කියලා කියන්නේ? පින්වත්නි, තරහව තුලින් අපි තුල ඇති වෙන්නේ මොකද්ද? කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. තව කෙනෙකුගේ ක්‍රියාකලාපයක් නිසා අපි අපේ හිතේ අකුසලයක් ඇති කරගත යුතුද? අපි අනිත් අයගේ ප්‍රකාශ නිසා, අනිත් අයගේ වැඩ නිසා අපේ හිතේ අපි අප්‍රසාදයක් අසතුටක් ඇති කරගන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනෝ අවෙක්කේය කතානිය කතානිච. මොකද්ද මේ දේශනාවේදී සඳහන් වෙන්නේ? පින්නතුනේ මේ සවැත් නුවරක ගෘහපතිනියක් හිටියා. පුතත් එක්ක ජීවත් වුණේ. මේ ගෘහපතිනියට දැනගන්න ලැබෙනවා අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැන. අහන්න යන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි පුතා යන්න දෙන්නේ නැහැ. ඉන්දියාවේ කොහොමත් ඒ කාලේ කාන්තාවන්ට සමාජය තුල මහ ලොකු වරප්‍රසාදයක් හිමි වෙලා තිබ්බේ නැහැ. පුංචි කාලේ තාත්තයා යටතේ ජීවත් වෙන්න ඕන. විවාහ වුණාට පස්සේ ස්වාමිපුරුෂයාට යටතේ ජීවත් වෙන්න ඕන. ස්වාමිපුරුෂයා මිය ගියාම පුතා යටතේ ජීවත් වෙන්න ඕන. පුරුෂ මූලික සමාජයක් නේ තිබුණේ. බුදුහාමුදුරුවෝ තමයි කාන්තාවන්ට සමාජය තුල යම් ලැබිය යුතු ගෞරවයක් ඒ කාන්තාවන්ට ලබා දුන්නේ. මවක් විදිහට, බිරිඳක් විදිහට, උපාසිකාවක් විදිහට, භික්ෂුණියක් විදිහට සමාජය තුල ගෞරවයට පාත්‍ර වෙන බුදුහාමුදුරුවෝ කටයුතු සාදු. ඉතින් පින්වත්නි මේ කාන්තර මේ මෑණියන්ට මේ පුතා යන්න දෙන්නේ නැහැ බණ. නමුත් මේ මෑණියන්ට මේ ගෘහපතිනියට ඕන බුදුහාඳුරන්ගෙන් බණ අහන්න. දෙතුන් පාරක් ඉල්ලීම් කරා ලැබුණේ අවස්ථාව. පුතාට කියනවා ඊළඟ පාර මේ මෑණියන් ගිහින් බුදුහාමුදුරන්ට අපේ ගෙදර දානෙට ආරාධනා කරලා ඉන්න. දැන් මේ පුතාට මේ ආරාධනාව මේ අම්මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න විදියක් නැහැ. මෙයා යනවා. හැබැයි මෙයා යන්නේ ඒ පළාතේ ඉන්න ආජීවකයෙක්. ආජීවක කියලා කියන්නේ තේ කාලේ තිබුණු තවත් ආගමික කොට්ටාසයක්. ඉතින් මේ ආජීවකයා තමයි මේ පවුලේ හැම දෙයකටම උපදෙස් දෙන්නේ, අනුශාසනා කරන්නේ. ඉතින් මේ පුතත් මේ ආජීවකයා හම්බෙලා තමයි යන්නේ. ආජීවක කියනවා ආරාධනා කරන්න එපා බුදුහාමුදුරන්ට. හැබැයි මේ පුතා කියනවා දැන් මට ආරාධනාව කරන්නම් වෙනවා. හරි. එහෙනම් බුදුහාමුදුරන්ට එන්න පාර කියන්න එපා. ඒක කියලා අහගෙන ගිහිල්ලා කාටද බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා අපේ ගෙදර දාන්න එන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරන්ට පාර කිව්වේ නැතුණාට බුදුහාමුදුරුවෝ දන්නවා වඩින්න ඕන තැන. ඉතින් කොහොම හරි දානෙට කලින් බුදුහාමුදුරුවෝ වඩින්න කලින් අර ආජීවකයාත් අර ගෙදර ගිහිල්ලා එක කාමරයක හැංගුණා. ඉතින් මේ බුදුහාමුදුරන්ට දානෙ දෙන්න ගෙදර පිරිසිදු කරනවා. බුදුහාමුදුරන්ට වෙනම ආසනයක් ලේස්ති කරනවා. දැන් කටයුතු ටික සූදානම් කරලා බුදුහාමුදුරුවෝ දානෙට වඩින්න. මේ ගෘහපතිනිය බුදුහාමුදුරන්ට දානෙත් පිළිගන්නවා. දානෙ පිළිගන්නලා ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ මේ ගෘහපතිනියට අනුමෝදනා දේශනා සිද්ධ කරනවා. ඉතින් මෙහෙම අහගෙන ඉද්දි මේ ගෘහපතිනිය සාදු 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 කියලා මේ පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙනවා. මේක අහගෙන ඉන්න බෑ කාටද? අර ගේ ඇතුලේ හැංගිලා ඉන්න ආජීවකට. හරි. සාමාන්‍යයෙන් එහෙමනේ නේ. අපි ජීවත් වෙන මේ සමාජය ඇතුළෙත් ඉන්නව නේද? තව කෙනෙක් සතුටු වෙනවා දකිනකොට, තව කෙනෙක් දියුණු වෙනවා දකිනකොට නේද? බලන් ඉන්න බැරි ඉරිසියා හිතෙන අර අපේ අර සමාජගත භාෂාවෙන් කියනවා නම් කාලා ඉන්න බැරි අයක් ඉන්නවා නිකන් මේ සමාජයේනේ. තව කෙනෙක් දියුණු වෙනවා සතුටු වෙනවා දකිනකොට. ඉතින් කොහොම හරි මේ ගෘහපතිනිය මේ පින්කමෙන් ලැබුණු පින ගැන හිතලා සතුටු වෙනවා දැකලා අහගෙන ඉන්න බෑ මේ ආජීවකයට. ආජීවක මොකද කරන්නේ? ඒ ගෙයින් එළියට බහැලා බුදුහාමුදුරුවන්ට බැනලා අර කාන්තාවටත් කෑ ගහලා මෙයා යනවා. අනේ මේ ගෘහපතිනිය දිහා බලාගෙන ඉන්න බොහොම කනගාටුවෙන්.
බුදුහාඳුරෝ අහනවා මේ ගෘහපතිනියකින් මොකද ගෘහපතිනිය ඇයි මේ පින්කමෙන් ලැබෙන ආනිසංසය ගැන හිතන්නේ නැත්තේ? බුදුහාඳුරෝ දේශනා කරනවා නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්ත නොව අවික්කේය කතානිය කතානිච. කවුරුවත් කියපු දේවල් ගැන කරපු දේවල් ගැන හිත ඉන්නවට වඩා හොඳයි තමන් කියපු දේවල් තමන් කරපු දේවල් ගැන හිතන්න. තමන් මොනවාද මේ කියලා තියෙන්නේ? තමන් මොනවාද මේ කරලා තියෙන්නේ? මහා පින්කමක් කරලා දානයක් දීලා ආනිසංසයක් ලැබලා තියෙන මොහොතේ ඒ ගැන හිතනවා විනා මේ තව කෙනෙක් කෑ ගහපු වචන ගැන හිතලා තේරුමක් නෑ. පින්නතුනි අපි වැඩිපුරම රිද්දගෙන තියෙන්නේ අපි කරපු දේවල් වලටද එහෙම නැත්නම් අනුන්ගේ දේවල් වලින්ද? අපි රිද්දගෙන තියෙන්නේ අපි වැඩියෙන් කුසල් අකුසල් රැස් කරගෙන තියෙන්නේ අපේ දේවල් වලින්ද අනුන්ගේ දේවල් වලින්ද? පින්තුනේ අපි වැඩියෙන්ම අනුන්ගේ දේවල් දැකලා බලලා අපි මොකද්ද කරගෙන තියෙන්නේ? අපි අපේ අකුසල් account එක වැඩි කරගෙන තියෙනවා. තව කෙනෙක් කියපු වචනයක් දිහා බලලා තව කෙනෙක් කරපු ක්‍රියාවක් දැකලා අපි මොනා කරගෙන තියෙනවද? අකුසල් රැස් කරගෙන තියෙනවා. ඒක පින්නතුනේ මේ ක්‍රමය කියලා කියන්නේ දැන් බලන්න ඔය ඇත්තෝ රූපවාහිනී ප්‍රවෘත්ති ටිකක් බැලුවොත් ඒ ප්‍රවෘත්ති වල තියෙනවද වැඩිපුර තියෙන්නේ හිත නිවෙන දේවල්ද ඇවිලෙන දේවල්ද? ප්‍රවෘත්ති වලට කියන්නේ කොහෙවත් ආරේ නැතන් රූපවාහිනී මාධ්‍යයක අපිට නිරන්තරයෙන් දැන් බණ අහන බණ කියන channel ඕන තරම් තියෙනවා. හැබැයි වැඩිපුර බැලෙන්නේ මොනවාද? අනිත් දේවල්නේ. එතකොට ඒ දේවල් ඇතුලේ අපේ හිත නිවෙන දේවල් පත්තරයක් ගත්තොත් උදේට පත්තරේ විස්තරය කියනව දවසම පටන් ගන්නෙ මොකෙන්ද? මිනිස්සුන්ව නිවලද නැත්නම් ඇවිලිලාද? ඇවිලිලා. ඇයි දැන් බලන්නකෝ අපේ රටේ කොච්චර හොඳ දේවල් වෙනවද? අපේ රටේ කොච්චර හොඳ දේවල් වෙනවද? කොච්චර හොඳ දේවල් කරනවද? ගෙවල් නැති මිනිස්සුන්ට සමහර හාමුදුරු ඉදිරිපත් වෙලා ගෙවල් හදලා දෙනවා. හරිද? මිනිස්සුන්ට උපකාර කරනවා. ඒ මොකද හාමුදුරු පැත්තකින් තියන්නේ? අපේ ඒව පෙන්වන්නේ හාමුදුරුන්ගේ මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් වුණොත් මොකෝ කරන්නේ? මුළු සංඝ සමාජයටම අපහාස කරලා අගෞරව කරලා ඒ ඇත්තොත් අකුසල් රැස් කරගන්නවා. හරි. හැබැයි හාමුදුරු කොච්චර ඉන්නවද ගෙවල් නැති දරුවන්ට මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දෙන හාමුදුරු. කොයිතරම් මේ සමාජයේ ඉන්නවද? හරි. අධ්‍යාපනය ලබන්න අපහසු මොනවාරි ආර්ථික අපහසුතාව වෙන්න පුළුවන්. ඒ මොන අඩුපාඩු තියෙනවා නම් ඒ දරුවන්ට අඩුපාඩු ටික හොයලා දීලා පොත්පත් ටික අරන් දීලා ඒ දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනංවන්න උදව් කරන මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවද? ඒවා ප්‍රවෘත්ති වලට පෙන්නන්නේ නැහැනේ. ඒවා මේ සමාජයේ මිනිස්සුන්ගේ හිත නිවෙන්න තව මිනිස්සුකට ඒව දෙයක් කරන්න හිතෙන්න ඒ වගේ සත්පුරුෂ මිනිස්සු මේ රටේ සමාජයේ ඉන්නවා කියලා පෙන්වන්න. දැන් බලන්න බස් එකට නගින්දි සමහර කොන්දොස්තර මාතුරු කෑ ගහනවා වයසක ආච්චිලාට ඉක්මනට නගින්න ආච්චි මොකද්ද කරන්නේ? බහින කොටත් කෑ ගහනවා. හැබැයි ඒ අතරේ සමහර තරුණ කොන්දොස්තර මාතුරු ඉන්නු දෙන්න ආච්චි බෑග් එක කියලා අපි දැකලා දිනවා. අපි ඉස්සරහා සීට් එකේම ඉන්නේ. බෑග් එක අරගෙන උඩින් තියෙනවා ආච්චි වතින් අරගෙන වෙන බස් එකට නගගන්න. සමහර බස් තියෙනවා පොයේ දවසට නොමිලේ. සියලු මගින් එකගෙන නොමිලේ. කොච්චර හොඳ දේවල් මේ සමාජය තුල තියෙනවද? මිනිසුන්ගේ මනුෂ්‍යත්වය, මිනිසුන්ගේ ආකල්ප, මිනිසුන්ගේ ගුණධර්ම ටික මේ සමාජයට දෙන්න පුළුවන් දේවල් කොච්චර දේවල් සිද්ධ වෙනවද? හැබැයි අපි ඒව දකින්නේ නැහැ. හැබැයි අපි දකින්නේ වැඩිපුර මොනවාද? කොහේ හරි ගහපු එක, කොහේ හරි මරපු එක, කොහේ හරි වෙඩි තියපු එක. ඒවා මිනිසුන්ගේ හිත දකින්න මිනිසුන්ගේ හිතේ මොනවද ඇති වෙන්නේ? නිවෙනවද ඇවිලෙනවද? හැබෙන්නත් නිවෙනවද ඇවිලෙනවද? ඇවිලෙනවා. ඉතින් ඇවිලෙන සමාජයක් ඇතුළේ අපි කොහොමද නිවිච්ච මිනිස්සෙක් නිර්මාණය කරන්නේ? ඇවිලිච්ච සමාජයක් ඇතුළේ කොහොමද නිවිච්ච දරුවෙක් අපි නිර්මාණය කරන්නේ? ගිනි තියලා තියෙන සමාජයක අපි මේ බොහොම සුරතල් කුරුළු පැටියෙක් බලාපොරොත්තු වෙනවා. මුළු පරිසරෙම ගිනි තියලා තියෙන්නේ. හම්බෙයිද එහෙම?
ආකල්ප වලින් පිරිහිච්ච සමාජයක් ඇතුලේ කෝ යහපත් දරුවෙක් නිර්මාණය කරන්නේ කොහොමද? කොහෙන්ද පින්වත්නි ආකල්ප ටික මග ඇරිලා තියෙන්නේ? කොහෙන්ද ආකල්ප ටික මග ඇරිලා තියෙන්නේ? කාගෙන්ද ආකල්ප ටික මග ඇරිලා තියෙන්නේ? ඔය නිවිච්ච මිනිහෙක් නිර්මාණය වෙන්නේ නැතුව ඇවිලෙන මිනිහෙක් නිර්මාණය වෙන තැනට මේ සමාජයේ මිනිස්සුපත් උනේ කොතනින්ද? කාගේ වරදින්ද? කවුද වග කියන්න ඕන? ඇයි මෙහෙම දෙයක් නිර්මාණය වුනේ? අපිට ඕකේ හේතුව හොයන්න නැතුව ඔකට උත්තර බඳින්න බෑ. අපි බලන්න ඕනම ඇයි එහෙම වුනේ කියලා. නේ? අද අපි විවිධ ලංකාවේ ඒ කාලේ ගම් ප්‍රසිද්ධ වුනේ කාගෙන්ද දන්නවද? හාමුදුරුවෝරුන්ගේ. හරි. තොටගමුවේ කියන ගම ප්‍රසිද්ධ වුනේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. මේ ගමේ නමින් හාමුදුරුවෝ හැඳින්නුවේ මිගට්ටුවත්තේ හාමුදුරුවෝ, වාරේ පොළ හාමුදුරුවෝ, හික්කඩුවේ හාමුදුරුවෝ නේද? යක්කඩුවේ හාමුදුරුවෝ ගමේ නමින් හැඳින්නුවේ නේ? උඩාපොළ හාමුදුරුවෝ ගම ප්‍රසිද්ධ වුනේ. දැන් ගම ප්‍රසිද්ධ වෙන්නේ හාමුදුරුවෝ හින්දාද? හාමුදුරුවෝ හින්දා ප්‍රසිද්ධ වෙනවා. තව යනවා කොහෙන කොහේ හරි වෙන නමකුත් එක්කනේ. ඉතින් පින්නතුනි එහෙම සමාජයක් නිර්මාණය වුණේ කොතනින්ද? එහෙම පරිසරයක් ඉබේ නිර්මාණය වුණේ නැහැ. අසත්පුරුෂ සමාජයක්, ධර්මිෂ්ඨ නැති සමාජයක් නිර්මාණය වෙන්න හේතු වුණේ කොතනද? කොතනද වැරදුනේ? ඔක හොයාගෙන යනකොට එක කොනක් පහු වෙනවා. පින්වත්නි අපි කොහෙන් ගියත් අන්තිමට වැරදි කවුද? කවුද පින්නතුනි වැඩිපුරම බැනුම් අහන්නේ මේ ලෝකේ? අම්මයි අහසයි තරම් බැනුම් අහන්න ඇලුනේ කවුරුවත් නේ. පෑවුවත් වැරදි, වැස්සත් වැරදි. අහස බැනුම් අහනවා. ඒ වගේ තමයි. කවුරු වැරදි කරත් අන්තිමට බැනුම් අහන්නේ කවුද? අම්මයි තාත්තයි. ඇයි එහෙම වෙන්න හේතුව? පින්නතුනේ බුදුහාමුදුරුවෝ සිංහාලෝවාද සූත්‍රයේදී දරුවන්ගෙන් දෙමව්පියන්ටයි දෙමව්පියන්ගෙන් දරුවන්ටයි ඉටු වෙන්න ඕන යුතුයකම් 5 බැගින් 10ක් දක්වලා තියෙනවා. ඔය ඇත්තමට කියන්න ඉස්සල්ලාම යුතුයකම් ඉටු කරන්න ඕන දෙමව්පියෝද දරුවෝද? ඉස්සල්ලාම යුතුයකම් ඉටු කරන්න ඕන දෙමව්පියෝනේ. දෙමව්පියෝ තමයි දරුවන්ට යුතුයකම් 5කින් කාරණා 5කින් සංග්‍රහ කරන්න ඕන. මොනවාද ඒ කාරණා 5? දන්නවද මොනවාද ඒ කාරණා 5 කියලා? හොඳට උගන්වන එක පළවෙනි එකද? නෑ. පළවෙනි එක නෙවෙයි පින්නතුනි හොඳට උගන්වන එක. පළවෙනි කාරණා 5න් දෙමව්පියෝ විසින් දරුවන්ට ඉටු කරන්න ඕන යුතුයකම් 5න් පළවෙනි යුතුයකම තමයි පින්වත්නි වරදින් මුදවන එක. මොකද්ද? වරදින් මුදවන එක. දෙවැනි එක වරදින් මුදවලා විතරක් මදි. යහපතේ යොදවන්න ඕන. තුන්වෙනි එක අන්න හොඳට උගන්වන්න ඕන. හතරවෙනි එක සුදුසු කාලයේදී විවාහ කරලා දෙන්න ඕන. ඊට පස්සේ දායාද ලබා දෙන්න ඕන. ඔන්න කාරණා 5. අද අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට පැටළුනේ කොතනද? පින්නුදුන අපිට පැටළුණා එක තැනක්. මොකක්ද ඒ තැන? අර බුදුහාඳුරෝ ලස්සනට පෙළගස්සලා දුන්නු කාරණා 5න් තුන්වෙනි එක වැඩිපුර ටිකක් ඉස්මතු වුණා. මොකද්ද? හොඳට උගන්වන්න ඕන. වරදින් මුදවන එකයි යහපතේ යොදවනවයි කියන එක පොඩ්ඩක් පස්සට ගියා. ඒක නොකරනව නෙවෙයි අපේ අම්මලා තාත්තලා කරනවා. හැබැයි ඒක කරන්න කාලයක් හොඳ නරක ටිකක් කියලා දෙන්න කාලයක් දැන් ඉන්න දෙමව්පියන්ට දැන් ඉන්න දරුවන්ට කාලයක් නැහැ. දෙමව්පියන්ට වෙලාවකුත් නැහැ, ළමයින්ට වෙලාවකුත් නැහැ. ඇයි මේ තරඟකාරී අධ්‍යාපන රටාව ඇතුලේ දරුවෝ අධ්‍යාපනය තුළ හිර වෙලා හොඳට උගන්වන්න ඕන දරුවන්ට. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. භාෂා දෙක තුනක්වත් ඉගෙන ගන්න ඕන. මේ රටින් එළියට ගිහිල්ලා දේශාන්තර ජය ගන්න දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕන. මෙතන තියෙන්නේ ඉගෙන ගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි. අර වරදින් මුදවන එකයි යහපතේ යොදවනවයි කියන එකයි ඇතුලේ
ඒ කියපු කාරණා දෙක කොයිතරම් දුරට අපි ඉෂ්ට කරලා තියෙනවද? ඒ දේවල් අපි දරුවෝ වෙනුවෙන් යුතුයකම් වලින් සංග්‍රහ කරලා තියෙනවද කියන එකේ දෙමෝපියෝ විදියට අපි විමසන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා පින්නතුනි. වැඩි හිටියෝ විදියට. දැන් ඉන්න දරුවෝ චෝදනා කරනවා නෙවෙයි. ආකල්ප එන්න පිරියන සමාජයක් තියෙන්නේ. ඊයේ පෙරේදත් මම දැක්ක කොහෙද ඉස්කෝලේක දරුවෝ ඒ පාසලේ තිබිච්ච ඩෙස්ක් පුටු ටික කඩලා මහ විනාශයක් කරලා එනවා. මහා පාසලට කරන හානියක්. කොතනක හරි අපේ ආකල්ප ටික පිරිහිලා තියෙනවා පින්නතුනේ. දැන් ඉන්න දරුවෝ ළඟ මෛත්‍රිය, කරුණාව, දයාව, උපේක්ෂාව, මුදිතාව මේවා නැතුව නෙවෙයි තියෙනවා. හැබැයි මේ සමාජයේ එන්න මොනවා වෙනවද? අසත්පුරුෂ සමාජයක් වඩපත් වෙමින් යනවා. මං හිතනවා ඔය දෙමව්පියෝ විදිහට ඔන්න ඔය වරදින් මුදවන එක යහපතේ යොදවනවා කියන එක දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ බොහොම සැලකිල්ලෙන් කරනවා නම් දරුවා ගෙදරින් එළියට බහිද්දි දෙමව්පියන්ට පුළුවන්කම තියෙනවනේ පුංචි කාලේ ඉඳලා ගෙදරින් එළියට බහිද්දි යනට තැනට ගැලපෙන විදිහට හැසිරෙන ආකල්ප ටිකේ ඉඳන් පොඩි කාලේ ඉඳන් දරුවට කියලා දෙන්න. ඒක දෙමව්පියන්ගේ වැඩි යුතුයකමක්, වගකීමක්. පන්සලට ගියාම ඉන්නේ කොහොමද? මගුල් ගෙදරකට යන්නේ කොහොමද? ඉස්කෝලේට යන්නේ කොහොමද? දැන් ඊයේ පෙරේදා මුළු රටේම කතා වුණා මේ දරුවන්ගේ විනය ගැනනේ. රටේ ඉහළම තැන ඉඳලා රටේ නේද සෑම ශාස්ත්‍රයකම කතා කරා දරුවන්ගේ විනය ගැන. ගුරුවරුන්ට දඬුවම් කරන්න හම්බ වෙන්නේ නැහැ, දඬුවම් කරන්න බෑ, කරොත් මෙහෙමයි අරහෙමයි ලොකු කතිකාවතක් ඇති වුණා. ඉස්කෝලේට පුතා යද්දී කොණ්ඩේ වැඩි නම් අම්මටයි තාත්තටයි පේන්නේ නැද්ද පුතාගේ කොණ්ඩේ වැඩිද නැද්ද කියලා? ඇයි අම්මට තාත්තට අහන්න බැරි පුතේ කොණ්ඩේ වැඩි නේද? කොණ්ඩේ කපා ගන්න සල්ලි නැත්තම් කරන්න දෙයක් නෑ. ඒක සාධාරණයි. ඉස්කෝලේට යනකොට අම්මට පේන්නේ නැද්ද දූගේ ඉස්කෝල ගවම දනිස් දෙගුඩටද පහළටද තියෙන්න ඕන කියලා? ඒක ඉස්කෝලේ මිස් නම් සුදු ගවමේ වාටිය ලියලා හදන්න ඕන. ඇයි ඒක ගෙදරින් යද්දි දැක්කේ නැත්තේ? එක දවසෙන් ගවුම කොට වුණා නෙවෙයිනේ. එක දවසෙන් කොණ්ඩේ වැවුණා නෙවෙයිනේ. එක දවසෙන් කොණ්ඩේ වුණෙත් නෑ, එක දවසෙන් ගවුම කොට වුණෙත් නෑ. ගෙදරින් එළියට බහිනකොට අම්මයි තාත්තයි දරුවා දිහා බලන්නේ නැත්තම් ඒ දරුවට ඒ ගුණධර්ම ටිකේ ආකල්ප ටික ඉස්කෝලේ යනකොට පුතේ යන්නේ මෙහෙමයි කියන එක කියන්න තේරෙන්නේ නැත්තම් අර වරදින් මුදවන එක යහපතේ යොදවනවා කියන එක සිද්ධ වෙලාද? උගන්නන එක විතරයි. යන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. දැන් අපි බණ ගෙවල් වල යනවනේ. බණ ගෙදරකට ගියාම වාඩි වෙනවා අම්මයි පුතයි දෙන්න. මම මේ කියන්නේ අවුරුදු 3 4 නොතේරෙන දරුවෝ ගැන නෙවෙයි. සමහරවිට අවුරුදු 7 8 තේරෙන වයස. දඟලනවා. ඇයි අම්මට කියලා දෙන්න බැරි? පුතේ බණ ගෙදරකට ඇවිල්ලා තියෙන්නේ දඟලන්න එපා. මිදුලට බැස්සට පස්සේ දඟලන්න. හැබැයි බණ ගෙදරකට ගියාම දඟලන්න එපා බණ කියන තැන. අර අපි පුංචි කාලේ බණ ගෙවල් වල එහෙම ගියාම අපිත් එහෙම දඟලනවා. දඟලන මොකද කරන්නේ? එකපාරක් දෙපාරක් අම්මා කියනවා දඟලන්න එපා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? හිමින් සැර අත දාලා මොකද කරන්නේ? කොනිටනවා. හිමින් නෙවෙයි රිදෙන්න කොනිටනවා. හරි. මොකද්ද කොනිටලා කියන්නේ අපිට? එකපාරක් දෙපාරක් කිව්ව දඟලන්න එපා බණ කියනවා හාමුදුරුවෝ දඟලන්න එපා කියලා. අපි අහන්නේ මොකද්ද කරන්නේ? අපි කුණු ගානවා අඬනවා. මොකද්ද කරන්නේ? අම්මා කොනිටනවා අපිට රිදෙන්න කොනිටනවා. ආයිතින් ඒක රිදීම අමතක වෙනකන් දඟලන්නේ ආයි. මම මේ කියන්නේ කොනිටන්න ගහන්න බනින්න කියලා නෙවෙයි කියන්නේ. සමහර ලාවට අපිව පාලනය කරන්න අම්මලට තිබිච්ච දඩුව මේක වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපිට කියලා දුන්න තැනකට ගිහිලා හැසිරෙන්න ඕන විදිය. දැන් ඉන්න සමාජය තුලේ ඒ ආකල්ප ටික පිරිහිගෙන යන්නේ.
ආකල්ප ටික පිරිහීගෙන යන්නේ. බස් එකක යන්න දන්නේ, තනකට ගිහින් හැසිරෙන්න දන්නේ, වැඩි හිටියෙකුට ගරු කරන්න දන්නේ. කොතනද අවුල වෙලා තියෙන්නේ? කොතනද මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ? පින්නතුනි, අම්මටයි තාත්තටයි නමක් කියනවා බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. ඔයත් අහලා ඇති. අපේ බුදුහාමුදුරුවෝ අම්මයි තාත්තයි සමාන කරනවා කාටද? මහා බ්‍රහ්මයාට. මහා බ්‍රහ්මයා වගේ මේ ලෝකේ නිර්මාණය කරා කියලා කියන්නේ මහා බ්‍රහ්මයා. හැබැයි අපි මහා බ්‍රහ්මයා දැකලා නැහැ. හැබැයි අපේ ලෝකේ නිර්මාණය කරපු අපිට ඇහැට පේන මහා බ්‍රහ්මයෙක් ඉන්නව කවුද? ඒ අපේ අම්මයි තාත්තයි. මහා බ්‍රහ්මයා ළඟ තියෙන්න ඕන පින්නතුනි කාරණා 4ක්. ඒවට අපි කියනවා සතර බව විහරණ කියලා. මොනවාද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා කියලා කියන්නේ මොකද්ද පින්නත්නි? මෛත්‍රියනේ. අපිට පුළුවන් ද මෛත්‍රී කරන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය කරන්න. තරහව නැති, වෛරය නැති, ක්‍රෝධය නැති, ගහකොළට සතාසියපාවට පවා ආදරය කරන මිනිහෙක් නිර්මාණය කරන්න. එහෙම දරුවෙක් නිර්මාණය කරන්න. සංවේදීතාවයක් තියෙන මිනිහෙක් නිර්මාණය කරන්න. වෛරයක් නැති සමාජයක් නිර්මාණය කරන්න. මම අර මුලින් කිව්වේ ඒකයි. අපි අසත්පුරුෂයෝ දුරු කරන්න ඕන වෛරයෙන් නෙවෙයි. කොහොමද? මෛත්‍රියෙන්. මෛත්‍රියෙන් ඕන පින්නතුනි අපි දුරු කරන්න. තරහක් වෛරයක් නැතුව, ක්‍රෝධයක් නැතුව. අපේ හිතවල නිතතින් ඇති වෙන දෙයක් නේ ඔය තරහව, වෛරය කියන එක. කේන්තිය කියන එක. කේන්තිය, තරහව, ක්‍රෝධය, වෛරය බවට පත් වෙන, පරිගැනීම් බවට පත් වෙන අවසානයේ. බලන්න මෛත්‍රිය වපුරපුන සමාජයක පරිගැනීම නැමැති ඵලය අපි නෙලන විදිය. මෛත්‍රිය නෙවෙයි වපුරලා තියෙන්නේ මොනවාද? තරහව, ක්‍රෝධය. එහෙම වපුරපු සමාජයක අපි පරිගැනීම ඵල විදියට නෙලා ගන්නවා. අපි වපුරලා තියෙන්නේ තරහව. ලැබෙනවා ඵලය. පරිගැනීම. අද ලංකාවේ දස අතේ වෙඩි තියා ගන්නවා මිනිස්සු. අපිටත් වෙඩි තියන්නකො. අපි වෙඩි තියනවද? නෑ, අපිට කාගෙන්වත් පරිගන්න, අපෙන් පරිගන්න කවුරුවකුත් නෑ, අපිට පරිගන්න කවුරුවකුත් නෑ. මිනිස්සු පරිගැනීමේ චේතනාවෙන් එකින් එක මරා දානවා. පින්නතුනි, මෛත්‍රියක් නැති සමාජයක් ඇතුලේ, වෛරයක් වපුරපු සමාජයක් ඇතුලේ පරිගැනීම හැර වෙන ඵලයක් හොයාගන්න නෑ. කරුණාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? සතර බඹ විහරණ වලින් දෙවෙනි එක. තව කෙනෙකුගේ දුකක් දැකලා අපේ හිතේ ඇතිවෙන අනුකම්පාවට, හදවතේ ඇතිවෙන අනුකම්පාවට අපි කියනවා කරුණාව කියලා. තව කෙනෙක් දුකට වේදනාවකට පත් වෙලා ඉන්නවා නම් අපේ හිතේ අනුකම්පාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. අපේ හිතේ තියෙනවා කරුණාව කියන එක. හැබැයි පින්නතුනේ, ඒ කරුණාව හැම තැනකම අපිට හැම තැනකදීම කරුණාව දක්වන්න අමාරුයි. ඇයි ඒ? අපි පෘථග්ජනයි කියලා එකක් තියෙනවනේ නේ. අපි පෘථග්ජනයි. අපිට බුදුහාමුදුරුවෝ වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ කරුණාව දක්වන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ, මේ සමාජයේ ඒක ඕනේ නැද්ද? මේ දරුවන්ට ඒක ඕනේ නැද්ද? කරුණාව වැපරපු සමාජයක් ඇතුලේ කොහෙද තව කෙනෙක් රිදවීමේ චේතනාවක් ඇති වෙන්නේ? තව කෙනෙකුගේ රිදවීමේ චේතනාවක් ඇති වෙන්නේ ඇයි? කරුණාව හදවතේ තියෙනවා. තව කෙනෙක් රිදෙනකොට අපේ හදට දැනෙනවා. අපේ හදවත කම්පාවටපත් වෙනවා. අපි කරුණාවන්ත මිනිස්සු. එහෙනම් තව කෙනෙක් රිදවන්න බලාපොරොත්තුවක් නැහැ. ඇයි එහෙනම් එතනට මේ සමාජයපත් වෙලා තියෙන්නේ? මේ සමාජය ඇතුලේ කරුණාව පුරන්න තියෙනවා. පින්නතුනේ, මුදිතාව. මොකද්ද පින්වත්නි මුදිතාව කියලා කියන්නේ? තව කෙනෙක් දියුණුවනවා දැකලා අපිට හිතේ ඇති වෙන සතුට. ගමේ මිනිස්සෙක් වාහනයක් එහෙම ගත්තම, ඉඩමක් කඩමක් අරගෙන හොඳ ගෙයක් දොරක් හයිම හදාගත්තම පන්සලට ඇවිල්ලා අපිට කියනවා හාමුදුරනේ අර කුඩු විකුණනවත් දන්නේ නැහැ කියලා. ඔව්, අපිට ඇවිල්ලා එහෙම කියනවා. ඒ මිනිස්සු Tamanගේ වෘත්තිය ඇතුලේ බොහොම මහන්සි වෙලා හරි හම්බ කරගෙන යාන වාහනයක් අරගෙන ගියක් දොරක් හදාගෙන ජීවත් වෙනවා සතුටින් හොඳින්. ඒක බලන් ඉන්න බැරි මිනිස්සු මොකද කරන්නේ? අන්න එහෙම කියනවා.
අර එම කියනවා. කොහොමද කියන්නේ? කොහොමද හිටපු අපි නොදන්නවද හිටපු විදිය? ඒ කාලේ හිටියේ මෙහෙමයි. කොහොමද එකපාරට ඔච්චර දිනුනේ? කොච්චරද කොහෙන්ද ඔච්චර යාන වාහන ගන්න සල්ලි? ඔය ගෙවල් දොරවල් මාලිගාවල් වගේ ගෙවල් හදලා තියෙන. සල්ලිද මුන් කුඩු විකුණනවද කොහෙද? දන්නේ නැහැ. එහෙම චෝදනා කරනවා. තව කෙනෙක් දිනුනෝ දැකලා සතුටු වෙන්න බෑ. ඕක දරුවන්ටත් කියලා දෙනවා. කවුද දරුවන්ට කියලා දෙන්නේ ඕක? කවුද ඕක දරුවන්ට කියලා දෙන්නේ? තව කෙනෙක් දිනුනෝ දැක්කට පස්සේ සතුටු වෙන්න එපා කියලා ඉස්කෝලේ උගන්වනවද? දහම් පාසලේ උගන්වනවද? පන්ති දාලා කවුරු හරි ටියුෂන් දාලා උගන්වනවද? නෑ. කවුද ඔගේ මූල බීජය ළමයාගේ මනසට දාන්නේ? දෙමව්පියෝ. දාන විදිය කියන්නද? දාන විදිය කියන්නේ පින්වත්නි ඉස්කෝලේ විභාගයට ලකුණු අරගෙන ආවම අල්ලපු ගෙදර ඉන්න ළමයයි තමන්ගේ ගෙදර ළමයයි ඉන්නේ දෙන්නම එකම පන්තියේ. හැබැයි අල්ලපු ගෙදර ළමයාට ගණන් වලට ලකුණු 5ක් වැඩි. මොකද්ද කියන්නේ? පුතේ උඹ තව ගණන් වලට හොඳට මහන්සිලා වැඩිපුර ලකුණු ගන්න. එහෙමද කියන්නේ? උඹ අරූට වඩා ටික ලකුණක් හරි වැඩිපුර ගනි. තව කෙනෙක් පරාද කරගෙන ඉස්සරහට යන්න උගන්වන්නේ. දුෂ්ටකම, කුහකකම, තව කෙනෙක් දියුණුව නැකලා සතුටු වෙන්න නෙවෙයි. ඉරිසියාවෙන් ඌ එයාව අනිත් කෙනාව පරාද කරගෙන යන්න උගන්වන්නේ. කවුද මේ මූල බීජය දෙන්නේ? ගෙදරින්. වරදින් මුදවලා යහපතේ යොදවන්න ඕන කෙනා මොකද්ද කරන්නේ? තව කෙනෙකුට ඉරිසියා කරන්න උගන්වනවා. කොහොමද පින්තුනි මේ සමාජයක් අපි ලස්සන කරන්නේ? සමාජයක් ලස්සන කිරීමේ වගකීමේ ලොකු කාර්යභාරයක් තියෙනවා අම්මටයි තාත්තටයි. හොඳ දරුවෝ පිරිසක් සමාජගත කරන්න. හතරවෙනි කාරණාව පින්තුනි උපේක්ෂාව. සතර බඹ විහරණ වලින් මොකක්ද උපේක්ෂාව කියලා කියන්නේ? දුක, සතුට මේ දේවල් අපිට සමසමව විඳ දරා ගන්න පුළුවන්කම තියෙනවා. උපේක්ෂා සහගත මිනිස්සෙක් අපි මේ සමාජය තුළ නිර්මාණය කරන්න ඕන. දැන් අද බලන්න මීට දින කිහිපයකට කලින් අර බටකොළ පැත්තේ අම්මා කෙනෙක් Tamanගේ දරුවගේ බෙල්ල කපලා ඒ අම්මොත් සියදි විහානි කරගත්තා. ජීවිතේ දුක්ඛන්දරාවන් වලට මුහුණ දෙන්න බැරුව, ජීවිතේ දුක් ගැහැට වලට මුහුණ දෙන්න බැරුව වෙන්න පුළුවන්. ජීවිතේ හිතට සනසීමක් නැති වුණා වෙන්න පුළුවන්. මොනියම් වූ හේතුවක් මත ඒ අම්මා Tamanගේ ජීවිතෙත් නැති කරගෙන පුතාගේ ජීවිතෙත් නැති කරගෙන යන්න ගිහිල්ලා. පින්නතුනේ එහෙම මිනිස්සු නිර්මාණය වෙන්නේ ඇයි? මේ සමාජය තුළ ගොඩක් සියදි විහානි කරගන්න අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. Tamanගේ දුක, Tamanගේ වේදනාව අහන් ඉන්න කෙනෙක් නැතිකම. පින්නතුනේ ගොඩක් මිනිස්සු ඉන්නවා මේ සමාජයේ. Tamanගේ දුක කියා ගන්න කෙනෙක් නැහැ. Tamanගේ හිතේ ඇති වෙන වේදනාව තව කෙනෙකුට කියලා සනීප සුව කරගන්න, සනීප කරගන්න, හිත නිවා ගන්න හැකියාවක්, අවස්ථාවක් නැති මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ඒ මිනිස්සු අවසානයේ තෝරගන්නේ මොකද්ද? ඒ පීඩන දරාගෙන ඉන්න බැරුව අවසානයේ තීරණය කරගන්නවා Tamanගේ ජීවිතේ නැති වෙනවා කියලා. ඇත්තටම ජීවිතේ නැති කරගත යුතු නැහැ. ඇයි ප්‍රශ්නේ? හැබැයි එතනටපත් වෙන්නේ Tamanට Tamanගේ දුක, වේදනාව කියා ගන්න විදිහක් නැති කම නිසා. අහන් ඉන්න කෙනෙක් නැහැ. අහන් ඉන්න කෙනෙක් නැහැ. ඒ කාලේ පටාචාරාව කොහෙටද පින්නතුනේ දුක කියාගෙන අවසානයේ නතර වුණේ කොහෙන්ද? බුදුහාමුදුරුවෝ ළඟ. කිසాగෞතමී Tamanගේ දුක වේදනාව නතර කරගන්න බැරුව කොහෙද නතර වුණේ අවසානයේ? පින්වත්නි, මිනිස්සු Tamanගේ දුක, මිනිස්සුන්ගේ Tamanගේ වේදනාව තුනී කරගත්තේ කොහෙද? බුදුහාමුදුරුවෝ ළඟ. පන්සලට ඇවිල්ලා. පන්සලට ඇවිල්ලා. අද මිනිස්සුන්ගේ දුක් අහන්න කෙනෙක් නැහැ. දුක් අහන්න කෙනෙක් නැහැ. අපිට සමහර වෙලාවට අපි එළියට බහින ලේස්තිනට කවුරු හරි එනවා. ජීවිතේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. පැය භාගයක්, පැයක් එකහමාරක් Tamanගේ මානසික වේදනාවටපත් වෙලා තියෙන දේ උත්තරයක් බලාගෙන නෙවෙයි
තමන්ගේ හිතේ තියෙන දේ ටික කියලා ගියා නම් ඇති කියලා හිතාගෙන පැත්තකින් වාඩි වෙලා බිම බලාගෙන හාඳුරුනේ මෙන්න මෙහෙමයි මගේ ජීවිතේ ගෙදර මෙහෙම ප්‍රශ්න තියෙනවා අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි මහත්තයා මෙහෙමයි දරුවෝ මෙහෙමයි නෝන මෙහෙමයි කියලා කියන මිනිස්සු අපේ ජීවිතේ අපිට බොහොමයක් හම්බෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට මානසික සුවතාවයක් නැහැ. මානසික සැනසීමක් නැහැ. උපේක්ෂා සහගත මිනිස්සෙක් නිර්මාණය වෙන්න ඕන. අන්න ඒ නිසා පින්නතුනි දුක වේදනාව කියන එක සමව විඳදරා ගන්න පුළුවන් මිනිස්සු ටිකක් මේ සමාජයට ඕන. ඒකේ වැඩිපුර කාර්යභාරයක් තියෙනවා දෙමව්පියන්ට. Tamanගේ දරුවන්ට ඒක කියලා දෙන එක. තමන්ගේ දරුවන්ට දුක වේදනාව දරාගන්නේ කොහොමද සමව විඳදරාගන්නේ කොහොමද කියන එක පුංචි දරුවන්ට ආදරෙන් කියලා දෙන්න. ටික ටික ලොකු වෙද්දී ඒගොල්ලෝ මේ දේවල් ඉගෙන ගනීවි. මේ සමාජයට ඕනෑම මිනිස්සු ටිකක් මේ සමාජයට ඕනෑම ගුණධර්ම වලින් පිනිස්සු ආකල්ප වලින් පොහොසත් මිනිස්සු කොටාසයක්. ඒ නිසා පින්නතුනි සත්පුරුෂ සමාජයක් නිර්මාණය කරන්න නිවැරදි මිනිස්සුන්ගෙන් පිරුණු ආකල්ප වලින් පිරුණු මිනිස්සු ටිකක් නිර්මාණය කරලා මේ සමාජය සුවපත් කරන්නට ඕන. හරි අමාරුයි යෝග. ලේසි නෑ කරන්න. ඇයි මේ මිනිස්සු වැඩිපුර හුරු වෙලා තියෙන්නේ මොනකටද පින්වත්නි? හිත නිවෙන දේවල් වලටද වැඩියෙන් ඇදිලා යන්නේ? හිත ඇවිලින දේවල් වලටද වැඩිපුර ඇදිලා යන්නේ? හිතලා ඇවිලින දේවල් වලට තමයි වැඩිපුර ඇදිලා යන්නේ. දෙතුන් දෙනෙක් එකට එකතු වෙලා කතා කරොත් කතා කරන්නේ හිත නිවෙන දෙයක් ගැනද ඇවිලින දෙයක් ගැනද? හිතන්නකො 3-4 දෙනෙක් එකතු නැයි කියලා. නේ? දෙතුන් දෙනෙක් එකතු වුණාම මොනවා ගැනද කතා කරන්නේ? දැන් හිත හම්බුනාට පස්සේ කතා කරන්නේ අද අහපු බණ ගැනද? අද සමාදන් වුණු සීලය ගැනද? අනේ අපි සිල් පාර සීලයේ පාරමිතා විදියට උදේ ඉඳලා හැන්ද වෙනකම් බොහොම සීලය ආරක්ෂා කරගෙන හිටියා. හාමුදුරුවෝ කිහිප නම් මම බණට වැඩම කරා. හොඳට ධර්ම දේශනා කරා. අපිත් හොඳට බණ ටිකක් ඇහුවා. ඒවද කතා කරන්නේ. ඒව කතා කරනවා නම් අන්න හිත නිවෙන දේවල් ගැන කතා කරලා. සනසන දේවල් ගැන කතා කරලා. හැබැයි වෙන දෙයක් ගැන කතා කරනවා නම් පින්නතුනි අපි කතා කරලා තියෙන්නේ මොනවාද? ඇවිලෙන දෙයක් ගැන නේද? ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාගේම ඒකායන අරමුණ සදාකාලික සැනසීම සදාකාලික නිවීම වුණු උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට. ඉතින් පින්වත්නි නිර්වාණ අවබෝධය ලබන්නට නම් අපි යහපත් ආකල්ප ටික අපේ ජීවිතවල ගුණනගාගෙන තියෙන්න ඕන. යහපත් පුරවැසියෙක් ලෙස සත්පුරුෂ ගුණගරුක දරුවෙක් ලෙස සමාජයේ කටයුතු කරන්නට ඕන. අසත්පුරුෂ ඇසුර දුරු කරන්නට ඕන. අපි නුවණැත්තන් ප්‍රඥාවන්තයන් අපි ඇසුරු කරන්නට ඕන. යහපත් ඇසුර පින්වත්නි අපේ ජීවිතේ ලස්සන කරනවා. අපේ ජීවිතේ සුන්දර කරනවා. ඒ නිසා උතුම් වූ නිර්වාණ අවබෝධය ලබන්නට අපි උතුම් වූ සැනසීම උතුම් වූ නිවන හොයාගෙන යන අපිට මේ සංසාරේ වැදගත්ම දෙයක් තමයි පින්තුනි කල්යාණ මිත්‍රත්වය. ඉතින් ඒ නිසා සත්පුරුෂය ඇසුරු කරන්න ගුණගරුක මිනිස්සු ඇසුරු කරන්න. එසේ ඇසුරු කරන ගමන් අපි සත්පුරුෂ විදිහට ජීවත් වෙන්නට ඕන. අපි ගුණගරුක විදිහට ජීවත් වෙන්න ඕන. අපි දැහැමි විදිහට ජීවත් වෙන්න ඕන. අපි එසේ දැහැමි ලෙස ජීවත් වෙන ගමන් අපි ගුණගරුක විදිහට ජීවත් වෙන ගමන් ඒ දැහැමි බව ඒ ගුණගරුක භාවය මේ සමාජයට දායාද කරන්නට ඕන. මේ සමාජය සුවපත් කරමු. මේ සමාජය ගුණගරුක කරමු. මේ සමාජය දැහැමි කරමු. ඒකට අපි දැහැමි වෙන්නට ඕන. අපි ගුණගරුක වෙන්න ඕන. අපි යහපත් වෙන්නට ඕන. ඒ නිසා පින්නතුනි යහපත් මිනිස්සු ලෙස මේ සමාජය තුළ අපි ගොඩනගෙමු. සංසාරේ කරමු මහා පිනකට ලැබිච්ච මේ මනුස්ස භවය අර්ථාන්විත කරගෙන මිනිසත්කමෙන් යුතු මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිස්සු විදිහට ජීවත් වෙලා මිනිස්සු විදිහට අපේ ජීවිතය අපි අවසන් කරමු. සසර බොහෝ දුරයි. ඒ දුර වූ සසර කෙටි කර ගන්නට උතුම් වූ නිවනින් සැනසෙන්නට නිවැරදි විදිහට යහපත් විදිහට අර බුදුවරුන්ගේ සීල අනුශාසනාවන් සබ්බ පාපස්සකරණං කුසලස්සප සම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං සීල පව දුර කරමින් කුසල් වඩමින් උතුම් නිර්වාණය කරා ගමන් කරමු කියන කාරණාව සිහිපත් කරමින් පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ පින්කමට දායකත්වය දෙන්නේ අපේ
රාජකීය පඬිත මාපලගම ගුණසිරි අපේ පඬිත හාමුදුරුවන්ගේ ආදරබර මෑණියන් පියතුමාණන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා තමයි අද මේ පින්කමට දායකත්වයේ සපයන්නේ. ඉතින් අද උදෑසන පටන් උදේ දාණය, දහවල දාණය, මේ ගිලන්පස පිරිනැමීම, මේ ධර්මදේශනා, මේ පින්කම් ආදී බොහෝ පින්කම් අද සිද්ධ කරා. ඒ සිද්ධ කරලා තියෙන විශේෂයෙන් නැත්තන් නමින් අපේ ගුණසිරි හාමුදුරන්ගේ මව් දෙමව්පියන් නමින් මිය පරලෝ යන්න දෙතුණු මියගේ ඥාතීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කිරීමෙන් උතුම් පිවිතුරු චේතනාවෙන් සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට. ඉතින් පින්නතුනි අපේ ගුණසිරි හාමුදුරුවෝ මේ මෑණියනේ පියතුමාණන් බොහොම වාසනාවන්ත සත්පුරුෂ සංසාරේ මහා පින් කරපු ඇත්තෝ මේ බුද්ධ චීවරය දරාගෙන මේ සම්බුදු සසුන වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්නට ශක්තිය ධෛර්යය යුක්තු ශක්තියෙන් ධෛර්යයෙන් යුතු බුද්ධ පුත්‍රයෙක් මේ සමාජ මේ සම්බුදු සසුනට දායාද කරලා Tamanගේ ආදරණීය පුතුණුවන් මේ සම්බුදු සසුන වෙනුවෙන් එක පුතෙක් නෙවෙයි පුතාලා දෙන්නෙක්ම අපේ ගුණසිරි හාමුදුරුවෝත් ඒ වගේම අපේ හේමසිරි හාමුදුරුවෝත් මේ සම්බුදු සසුන වෙනුවෙන් පූජා කරලා මේ සම්බුදු සසුනේ මේ සසුන් කෙත බබලවන්නට මහා කැපකිරීමක් කරන්නට ශක්තිය දුන්නු ධෛර්යයක් වුණු ඒ අම්මා තාත්තා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ අවස්ථාවේ එසේ සිහිපත් කරන ගමන් අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඒ මෑණියන් නමින් ඒ පියතුමාණන් නමින් මිය පරලෝ යන්ට දුණු සියලුම පින් බලාපොරොත්තු වෙන ඥාතීන්ට මේ පින් හේතු වේවා. ඔවුන්ගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින් තුන ආරක්ෂා කරන සියලු මිෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වූ දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධිගින් උතුම් වූ නිවන් අවබෝධ කරගනීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපේ ගුණසිරි පඬිත හාමුදුරුවෝ, හේමසිරි හාමුදුරුවෝ ඇතුළු ඒ මෑණියන් පියතුමාණන් ඇතුළු පවුලේ හැමදෙනාටම උතුම් වූ තුන්ඩොණගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. මේ සිද්ධ කරගන්නට දුණු පින්කමේ ආශිර්වාදය ආනිසංසය මෙලොව යහපත පිණිසම හේතු වේවා. ඒ ඇත්තන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පඬිත හාමුදුරුවෝ සිහිපත් කරා මෙවර ඒ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඒ අපේ හේමසිරි පඬිත හාමුදුරුවන්ට උන්වහන්සේගේ විභාග කටයුතු හොඳින් මුහුණ දීලා විශිෂ්ට සාමාර්ථයන් ලබන්නට උන්වහන්සේට ශක්තිය දැරින් ලැබේවා. විභාග කටයුතු හොඳින් මුහුණ දීලා ඒ උසස් අධ්‍යාපන කටයුතු ඉහළින් ජයගෙන මේ සසුන් කෙත බබලවන්නට උන්වහන්සේට උගත් තෙර නමක් ලෙස කටයුතු කරන්නට උන්වහන්සේගේ අධ්‍යාපන ජීවිතයේ තවත් ඉහළට ගමන් කරන්නට උන්වහන්සේට ශක්තිය දැරින් ලැබේවා. තුන්ඩොණගේ ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ අපි සිහිපත් කරන්න දෙදුනා ඒ චින්තක ප්‍රසාද් මහත්මයාට ඒ වගේ මනීෂා කැටපියාරච්චි මාත්මී දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ දෙපළටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනි ලැබේවා. ඒ අතන් කරගෙන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවටපත් කරගෙන වාසනාවන්ත ගුණගරුක ජීවිත ගත කරන්නට මේ පින්කමේ ආශිර්වාදය ආනිසංසයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ පින්කම් සිද්ධ කරන්නට අද උදෑසන පටන් ඒ දාන පිළියෙල කරලා ගිලන්පස පිළියෙල කරලා මේ සියලු කටයුතු සූදානම් කරන්න ශක්තියක් වුණු ධෛර්යයක් වුණු උදව්පකාර කරපු මේ හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ අපි මේ නැත්තන් හැමදෙනාටමත් උතුම් තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දෙවියන්ටත් මේගේ ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාටමත් උතුම් ධර්ම අවබෝධය පිණිස උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින්කම් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං. ඕම් වන්දනා කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.